රන්දිනන්ගේ අපිට පැහැදිලි කරන්නකෝ ඕගොල්ලෝ දැන් මේ අවුරුද්දේ වගේම තව ඉස්සරහට තව අවුරුදු කිහිපයක්ම තියෙනවා. සමහරට ඕගොල්ලෝ නිලධාරී මණ්ඩලේ නැති වෙන්නත් පුළුවන්. නමුත් යම් කිසි සැලැස්මක් අනුව තමයි අපි කටයුතු කරගෙන යන්නේ කියලා මම දන්නවා. ඉතින් මේ මොනවද ඉස්සරහට ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඔව් අක්කේ දැන් මෙච්චර කාලයක් අපි දැන් හැම අවුරුද්දකම මුලින්ම අපි අවුරුද්ද පටන් ගද්දී අපි මහා විහාරයේ අපේ දකුණු කොරියාවේ තියෙන මහා විහාරයට දානමය පින්කම අපි හැම වර්ෂයකම දෙනවා. ඒ වගේම දැන් අපේ කාලයක් තිස්සේ අර කොරෝනාත් එක්ක නැවතිලා තිබ්බ අපේ එක එක කැම්පස් වලට ගිහලා මන්ත්ලි මීටින් එක අපි මේ අවුරුද්දේ ආයෙ එක පටන් ගත්තා. දැන් දැනට අපි යුනිවර්සිටි දෙකක අපේ ශ්‍රී ලාංකික සිසුන් ඉන්න යුනිවර්සිටි දෙකක ගිහිල්ලා මාසික රැස්වීම පවත්වලා තියෙනවා. එතකොට ඉස්සරහටත් පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂ මේ ඉවෙන්ට් එකක් වෙන මේ අවුරුදු උත්සවය. එතකොට අක්කා දන්නවා ඇති මේක කරන්නේ 10 වෙනි පාරට. අපි දැන් මේකත් 10 වෙනි පාරට අපේ ලංකාවේ ඉන්න ශිෂ්‍යයන්ට විනෝද වෙන්නත් එපා අපි ඉගෙන ගන්නවා වගේම නේද? ඒක හින්දා මේ ස්ට්‍රෙස් වලින් ඔක්කොම මිදිලා ඒක ඔක්කොම කරන්න මේක 10 වෙනි පාරට සැලසුම් කරගෙන ඉස්සරහ ඉදිරියටත් එහෙම සැලසුම් කරගෙන යනවා. ඒත් එක්කම අපි දැන් තව අපේ මොකද්ද තානාපති කාර්යාලයේ අපේ සම්බන්ධතාවය චුට්ටක් ශක්තිමත් කරගන්න අපි එක්කිනෙකට කතා කරලා රැස්වීම් වලට සහභාගී වෙලා අපේ තව මොනවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගැටලු එහෙම සාකච්ඡා කරන්න ඒවට මොනවා හරි විසඳුම් ගන්න පුළුවන් නම් අපිට තානාපති කාර්යාලයෙන් මොනවද අපිට දෙන්න පුළුවන් උදව් අන්න ඒ වගේ සාකච්ඡාමය මේ අපි රැස්වීම් කරගෙන යනවා ඒ වගේම එයාලගෙන් උපදෙස් අරගෙන අපි ශිෂ්‍ය සංගමයක් විදිහට අපේ ළමයින්ට දෙන්න පුළුවන් මොනවද කියන එක අපි ගොඩක් දැනටත් හදාගෙන ඉදිරියට ඒ වගේ කරමින් යනවා. මමත් එක දන්නවා මොකද දකුණු කොරියාව කියලා කියන්නේ ගොඩක් භාෂාවත් ඉනුත් වෙනස් සංස්කෘතියත් ඉනුත් වෙනස් ටිකක් විශේෂ රටක් නිසාම මේ රට ඇතුලේ නීති රීති කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ රට ඇතුලේ සංස්කෘතිකමය වශයෙන් අපි මොකද අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට අපිට වෙනම සංස්කෘතියක් තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක අපි කොහොමද මේ රට ඇතුළට අනුගත වෙන්නේ කියන කාරණාවේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමයේ විදිහට අපිට යුතුයකමක් තියෙනවා ඒ ගැන අපේ සහෝදර ශිෂ්‍යයන්ව දැනුවත් කරන්න.